හොඳයි ඉතින් අද අපි එකතු වෙලා ඉන්න ධර්ම යුද්ධය දෙකේ මුහුරත් වෙලත් එක්ක අපි ගිහිල්ලා බලමු මේක වැඩ කටයුතු කොහොමද වෙන්නේ කියලා. ගෞරවය ආදරය හිතේ තබාගෙන. ඒ වගේම තමයි නවීක්ෂා ධර්ම යුද්ධයේ එක සිනමා නිර්මාණය ඔබට මතක නම් ඒ ප්‍රධාන චරිතයට පණපෙව් කෘතහස්ත රංගදරයා ජැක්සන් ඇන්තනි මහතා අපිට අමතක කරන්නට හැකියාවක් නැහැ. ජැක්සන් ඇන්තනි මානවී ෆොන්සේකා කියන්නේ යුග නිර්මාණයක්. ඔවුන් මේ සිනමා ශාස්ත්‍රය තුළ වගේම අපේ රට තුළ තැබූ නම් ජැක්සන් මාලනී කියන නම් මම හිතන්නේ කවදාවත් අමතක වෙන එකක් නෑ, මැකී යන එකක් නෑ. ඒ නිසා අපි ඔවුන්ට මේ සමාරම්භක උත්සවය මුහුරත්තුල්ල ආරම්භයේදීම අපි ඔවුන්ව සිහිපත් කරමින් විනාඩියක නිශ්ශබ්දතාවයක් පවත්වමු. අපි ගෞරවයෙන් ඉල්ලා සිටිනවා ඔබ සියලු දෙනාට ඒ සඳහා එක්වන්නට. personally මම ගොඩාක් ආදරය කරන රංගන ශිල්පියෙක්. මම හිතන්නේ ජැක්සන් අංකල්ගේ ළඟටම අපිට තියන්න පුළුවන් හොඳම එක්කෙනා තමයි විමලයි. ඉතින් මම හිතන්නේ හොඳම තේරීමක් ඔහුව මේ නිර්මාණයට සම්බන්ධ කරගෙන තියෙන එකෙන් මට හිතෙන විදිහට සහ මම හිතන්නේ අපිට දැන් ඉන්න දක්ෂතම නළුවන් අතරින් එක්කෙනෙක් ඉන්න මම හිතනවා අනිවාර්යයෙන්ම මේ නිර්මාණය අලුත් ආරකින් ඔහු මේ චරිතය ප්‍රේක්ෂකයන් අතරට අරගෙන ඒ කියලා. ඉතින් මම කැමති ඒක ප්‍රේක්ෂකයෝ මේක ජැක්සන් අංකල් හිටියා නම් හොඳයි ඔහු තමයි මේක ගැලපෙන්නේ. එහෙම මානසිකත්වයකින් බැහැර වෙලා නිර්මාණය අලුත් නිර්මාණයක් විදිහට බාර ගන්නවා නම් හොඳයි කියලා තමයි මගේ අදහස. මොකද මම දන්නවා අනිවාර්යයෙන්ම විමලය මේකට 100%ක් ඔහුගේ උපරිම සාධාරණ ඉෂ්ට කරයි කියලා. ඉතින් ප්‍රේක්ෂකයන්ගේ අතෙත් ඒකට වගකීමක් තියෙනවා.
ජැක්සන් අංකල් මාර කලින් කිව්වත් වගේ ඔහු එක්කෙනා. ඉතින් ඔහු අපි පැත්තකින් තියලා මේ නිර්මාණය අලුත් නිර්මාණයක් විදිහට හිමාලය කරන චරිතය අලුත් චරිතයක් විදිහට ප්‍රේක්ෂකයන්ට බාර ගන්න කියලා මම ඉල්ලනවා. ධර්ම යුද්ධය කියන්නේ ශ්‍රී ලංකා සිනමා ඉතිහාසයේ සාර්ථකවම තිරගතුරු චිත්‍රපටයක් බොක්ස් ඔෆිස් රෙකෝඩ්ස් කඩපු චිත්‍රපටයක්. ඒ නිසා ධර්ම යුද්ධයේ දෙක ප්‍රොජෙක්ට් එකට සම්බන්ධ වීමට ලැබීම ලොකු වාසනාවක් ලොකු භාග්යක්. ඒත් එක්කම කැපිටල් මහරජා ඕගනයිසේෂන් එක සිරස මාධ්‍ය ජාලය ගෙදර වගේ අවුරුදු 25ක හිස්ටරියක් තියෙනවා මට සිරසත් එක. ඉතින් එතනයි ඒත් එක්කම අධ්‍යක්ෂකවරයා අරුණ ජයවර්ධන මහත්මයා මගේ සුන්දර මිත්‍රයෙක් එයත් එක්ක කරන තුන්වෙනි චිත්‍රපටය. ඉතින් මේ හේතු ගොඩක් නිසා මේක ගොඩක් ඉන්ට්‍රස්ටිං එක්සයිටිං එක්ස්පීරියන්ස් එකක් වෙනවා මට. ධර්ම යුද්ධයේ එක ෆිල්ම් එකේ නැති අලුතෙන් එන චරිතයක් තමයි මම ධර්ම යුද්ධයේ දෙක චිත්‍රපටයේ රඟපාන්නේ. මේක මුලින්ම අග වෙනකන් කුතුහලයේ තියෙන චිත්‍රපටයක් තමයි ධර්ම යුද්ධ දෙක කියන්නේ. දෙක කියන චිත්‍රපටයේ මේ කුතුහලය තව තවත් වැඩි කරන්න තව තවත් තියෙන කොම්ප්ලිකේෂන්ස් වැඩි කරන්න එන චරිතයක් තමයි මම රඟපාන්නේ. ඉතින් චිත්‍රපටිය ආවම බලන්න. මේකත් ධර්ම යුද්ධ එක වගේ ධර්ම යුද්ධ දෙක ලංකාවේ ආදායම් වාර්තා තියෙන චිත්‍රපටයක් වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. අද මම ඇවිල්ලා ඉන්නේ ධර්ම යුද්ධ දෙක චිත්‍රපටයේ මුහුරත් උළෙලට. ඉතින් ගොඩක් සතුටුයි මේ චිත්‍රපටයට මට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබිච්ච එක. මොකද ධර්ම යුද්ධ චිත්‍රපටය ප්‍රේක්ෂක ගොඩාක් ආදරෙන් වැළඳගත්ත බොක්ස් ඔෆිස් වාර්තා තියපු චිත්‍රපටයක්. ඉතින් දැන් දෙවෙනි චිත්‍රපටය පටන් ගන්න යන්නේ. ඉතින් මේකේ දැවැන්ත කාස්ට් එකක් ඉන්නවා. ඉතින් මේ කාස්ට් එක අතරට මටත් එකතු වෙන්න ලැබිලා තිනවා. ඒක මං හිතන්නේ මගේ රංගන ජීවිතේ මට ලැබිච්ච ලොකු වාසනාවක්. මොකද සිනමාවට ආධුනික රංගන ශිල්පිනියක් විදිහට මේ ලැබුණු අවස්ථාව මට ගොඩක් වටිනවා. ඉතින් අරුණ ජයවර්ධන මහත්මයා අපේ අධ්‍යක්ෂකවරයා ඇතුළු ධර්ම යුද්ධයේ දෙක මුළු ටීම් එකටම ගොඩක් ස්තුතිවන්ත වෙනවා චරිතය වෙනුවෙන් මාව තෝරගත්තට. මම මේකේ නිරූපණය කරන චරිතය ගැන ගොඩක් විස්තර නොකිය ඉන්නම්. දැනට කිව්වොත් මේකේ සුවිශේෂී චරිතයක් තියෙනවා ගජේන්ද්‍ර කියලා. ඉතින් මේ ගජේන්ද්‍රගේ බිරිඳ විදිහට තමයි මම රඟපාන්නේ චිත්‍රපටයේ. චිත්‍රපටයේ එළියට ආවහම බලමු ගජේන්ද්‍ර කවුද? ඔහු මුණ දෙන සිද්ධිදාමය මොනවාද? ඒ සිද්ධිදාමයට මම සම්බන්ධ වෙන්නේ කොහොමද කියන එක. ඉතින් ගොඩක් සතුටුයි ආපහු කියන්නේ චිත්‍රපටයට සම්බන්ධ වෙන්න ලැබුණ එක ගැන. මම හිතනවා මේ චිත්‍රපටයත් දැවැන්ත චිත්‍රපටයක් වෙයි සහ ප්‍රේක්ෂකයෝ ආදරෙන් වැළඳගනී කියලා. මේ අරුණ ජයවර්ධන අධ්‍යක්ෂණය කරන සිරස නිෂ්පාදනය කරන ධර්ම යුද්ධයේ දෙවන කොටසෙහි මටත් අවස්ථාවක් ලැබුණා යම් චරිතයක් රූපණය කරන්න. මම හිතනවා මේ සහභාගී වෙන සියලුම ශිල්පීන් දෙස බලන විටත් ඒ වගේම සිරස මාධ්‍ය ජාලය විසින් මේ නිෂ්පාදනය කරන නිර්මාණයක් වන නිසා හොඳ දැවැන්ත හොඳ සාර්ථක ආකර්ෂණීය සිනමා කෘතියක් බවට පත් වේ කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම ධර්ම යුද්ධයේ පළවෙනි නිර්මාණය නැරඹූ ප්‍රේක්ෂකයන්ට මේ දෙවෙනි කොටසින් වඩා උසස් වින්දනයක් ලබා දෙන්න හැකි වෙයි කියලා මම විශ්වාස කරනවා. සුබ දවසක්. මම හර්ෂිකා රත්නායක. එතකොට අද දවසේ මේ ධර්ම යුද්ධය දෙක චිත්‍රපටය සඳහා මට ආරාධනාව ලැබුණා. ඉතින් බොහොම සතුටින් මම ඒක බාරගත්තා. මගේ චරිතය කවුන්සිලර් කෙනෙක්ගේ කැරක්ටර් එකක් මේකේ තියෙන. මම හිතන්නේ බොහොම පොඩි එයා ටයිම් එකක තමයි මට රඟපාන්න තියෙන්නේ. නමුත් ඒක මම බොහොම ආඩම්බරෙන් සහ ආසාවෙන් බාරගත්තා. ඒකට එක හේතුවක් තමයි අරුණ. අරුණ තමයි මට මේ වැඩේට කතා කරේ. මම අරුණත් එක්ක මීට කලින් වැඩ කළා තියෙන. ඉතින් අරුණ බොහොම හරි සුන්දර අධ්‍යක්ෂකවරයෙක්. ඒ වගේ කෙනෙක් එක්ක වැඩ කරන්න ලැබීම වාග්ය. ඒ වගේම මේකේ ඉන්න අනිත් නළු නිලි පිරිස බොහොම ප්‍රවීණ උදවිය. ඉතින් එයාලත් එක්ක වැඩ කරන්න ලැබීමත් සතුටක් සහ මම හිතන්නේ මේ ෆිල්ම් එක පහුගිය කාලේ පොඩි කතාවක් තිබුණානේ මේ චිත්‍රපට එන්නේ නැහැ හොඳ චිත්‍රපට සිද්ධ වෙන්නේ නැහැ කියලා. ඉතින් ඒකට මම හිතන අභියෝගයක් වේවි මේ ෆිල්ම් එක අනාගතයේ බොහොම හොඳ තැනකේ. මොකද භාෂා කීපයකින් රටවල් කීපයක නිෂ්පාදනය වෙච්ච වැඩක්. එතකොට එතනත් පොඩි අභියෝගයක් තියෙනවා. මොකද අපි කරනකොටත් ඒ වාට හා සමානව එහෙම නැත්නම් ඊට වඩා හොඳින් මේ ෆිල්ම් එක කරන්න ඕනේ. ඉතින් මම හිතන්නේ අරුණේ අභියෝගේ බාරගනිවි නිෂ්පාදනයේ පැත්තෙන් සිරස ආයතනය සහ කැපිටල් මහරජා සමූහය ඒක බොහොම ඉතාම හොඳින් ඉෂ්ට කරයි කියලා මම හිතනවා. ඉතින් සුබපතනවා ධර්ම යුද්ධය දෙක ජය වේවා. සිරස ආයතන විසින් නිෂ්පාදනය කරන ධර්ම යුද්ධ චිත්‍රපටය අපේ ශ්‍රී ලංකාවේ පමණක් නෙමෙයි මුළු ලෝකෙම සෑහෙන ප්‍රසිද්ධියක් දවටපු චිත්‍රපටයක්. ඉතින් කොහොම හරි වාසනාවකට මටත් ඒක චරිතයක් කරන්න ලැබුණා.
ඒ චරිතේ තව ඉස්සරහට ගෙනියන්න නම් දැන් ආයේ මේ ධර්ම යුද්ධ දෙවනි කොටස පටන් ගත්තා. මම හිතන්නේ ඒක අපිට ලොකු වාසනාවක්. මේ වගේ චිත්‍රපටයකට සම්බන්ධ වීම ගැන මේ ශ්‍රීරස ආයතන විසින් පටන් ගන්න මේ ධර්ම යුද්ධ දෙක මම මගේ චරිතේ කඩේ මුදලාලි. ඒ කඩේ වටේම තමයි මේ හුඟක් මේ කතාව විකාශන වෙන්නේ. ඒ කඩේ මුදලාලි චරිතයෙන් මාව සෑහෙන ප්‍රේක්ෂක පිරිසක් මාව අඳුරගත්තා. ඇත්ත වශයෙන්ම මම ස්තුති වෙනවා ශ්‍රීරස ආයතනයට මේ ධර්ම යුද්ධයේ චිත්‍රපටියට මාව සම්බන්ධ කිරීම ගැන. මේ ධර්ම යුද්ධයේ චිත්‍රපටයේ දෙවනේ කොටසත් මුළු ලෝකේ පුරාම ශ්‍රී ලංකාව වගේ මුළු ලෝකේ පුරාම ඉතා මේ සාර්ථකව ප්‍රදර්ශනය කිරීමට අවස්ථාව ලැබේවයි කියලා මම ප්‍රාර්ථනා කරනවා. එන්න හැම කෙනෙක්ම බලන්න එන්න මේ ධර්ම යුද්ධයේ දෙක චිත්‍රපටිය. බොහොම ස්තුතියි. ධර්ම යුද්ධය කියලා කියන්නේ ලංකාවේ සිනමා ශාස්ත්‍රයේ ඒ වගේම ප්‍රේක්ෂකයන්ගේ හිත තුළත් නොම්ම කෙන මතකයක් ඉතිරි කරපු හරිම ලස්සන චිත්‍රපටයක්. අදටත් ටීවී එකේ යද්දි මම දන්නවා 12 පාරක් බලපු කෙනෙක් වුණත් ආයි ෆිල්ම් එක බලනවා. මොකද එදා ඒ තිබ්බ කුතුහලයම අදටත් ඔයාලට ෆිල්ම් එක බලද්දි අනිවාර්යයෙන්ම දැනෙනවා. ඉතින් මම හිතනවා ධර්ම යුද්ධය පළවෙනි චිත්‍රපටය ඔයාලගේ හිතවල තියෙනවනේ. ඒ වගේම ඊටත් වඩා වැඩියෙන් අනිවාර්යයෙන්ම ධර්ම යුද්ධය දෙවන චිත්‍රපටියත් ඔයාලගේ හිතවල තියෙයි. නොමකින මතකයක් ඉතිරි කරයි. ඔයාලට අපිත් එක්කම ෆිල්ම් එක ඇතුළේ ජීවත් වෙන්න පුළුවන් කුතුහලයේ පිරුණු, ත්‍රාසයේ පිරුණු, ඒ වගේම ආදරයේ පිරිච්ච ලස්සන චිත්‍රපටියක් ගේන්න මම ඇතුළුව අපේ ජැක්සන් මාමි අනිවාර්යෙන් මතක් කරන්න ඕනේ මේ වෙලාවේදී. බීමල් මාමි, දිල්හන් ඇන්දි හැමෝමත් එක්කම ලස්සන නිර්මාණයක් ඔයාලට ගෙන බලාපොරොත්තු වෙනවා. ඉතින් මම හිතන්නේ අති දැවැන්ත නිර්මාණයක අති දැවැන්ත විදිහට තිරගත වෙච්ච නිර්මාණයක දෙවෙනි කොටස නිර්මාණය කිරීමේ මුහුරත් තුලට තමයි අපි ඇවිල්ලා ඉන්නේ. ඉතින් මම හිතන්නේ ධර්ම යුද්ධය කියන චිත්‍රපටය අපේ සිනමා රසිකයන්ට අමුතුවෙන් අමුතුවෙන් හඳුන්වලා දෙන්න ඕනේ නැහැ. ඉතින් මම හිතන්නේ ධර්ම යුද්ධය එක බලපු හැම කෙනෙක්ම ධර්ම යුද්ධය දෙක චිත්‍රපටය බලයි. ඊටත් අමතරව රසික රසක් මේකට අලුතෙන් එකතු වෙයි කියලා මම හිතනවා. ඉතින් මම හිතන්නේ ජැක්සන් ඇන්තනි මහත්මයා කරපු භූමිය දැන් ඔහු කරපු භූමිකාව කරන්න ඇත්තටම ලංකාවේ මම හිතන්නේ ඒකට සම කරන්න පුළුවන් නළුවෙකුට හිටියේ බිමල් ජයකොඩි මහත්තයා විතරයි. ඉතින් මම හිතන්නේ ඒ අභියෝගේ බාර අරගෙන ඔහු මේ චරිතය ඉතාම හොඳින් කරයි කියලා අපි විශ්වාස කරනවා. ඉතින් සිරස ආයතනය නැවතත් සිනමා ක්ෂේත්‍රයේ සම්බන්ධ වීම ගැන අපි ඉතාම සතුටු වෙනවා. නුදුරේ දිනයක මේ චිත්‍රපටිය දැවැන්ත තිරේ මත අපි හැමෝටම නරඹන්න හැකි වේවයි කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මටත් මේ චිත්‍රපටිය චරිතයක් ලැබුණ රඟපාන්න. ඒකට මම චිත්‍රපටයේ අධ්‍යක්ෂකතුමා අරුණ ජයවර්ධන මහත්මයාට ස්තුතිවන්ත වෙනවා. ඉතින් ඊටාම නුදුරු දිනයකදී සිනමා ශාලාවලට පැමිණ මේ චිත්‍රපටි නරඹන්න කියලා අපි ඔබ සැමගෙන්ම ඉල්ලා සිටිනවා. බොහොම ස්තුතියි. ධර්ම යුද්ධයක ඇත්තටම ලංකාවේ බොක්ස් ඔෆිස් දුවපු ෆිල්ම් එකක්. ලංකාව විතරක් නෙමෙයි ඉන්දියාව ඇතුළු රටවල් කීපයකම ඉතාම ජනප්‍රිය තත්ත්වයට පත් වෙච්ච ෆිල්ම් එකක්. ඉතින් මේක අරුණ ජයවර්ධන අධ්‍යක්ෂකවරයෙක් ඔහුගේ අධ්‍යක්ෂණයෙන් බිමල් ජයකොඩි මේකේ ප්‍රධාන චරිතය රඟපාන්නේ. ඒ වගේම විශාල පිරිසක් ඉන්න ඔබට පේනවා ඇති තාම දක්ෂ නළුනිලියන් දක්ෂ ක්‍රූ එකක් ඉන්නවා. ඒගොල්ලොත් එක්ක මේ ෆිල්ම් එක කරන්න ලැබිච්ච එක මම හිතන්නේ මම හරි සතුටුයි ඒකට. ඒ වගේම මම හිතනවා මේ ෆිල්ම් එකත් ධර්ම යුද්ධ එකටත් වඩා ධර්ම යුද්ධ දෙක දුවයි කියලා. thank you. යුද්ධ දෙක චිත්‍රපටියේ මුහුරත් තුලලේ මම හිතනවා මේ රටේ කාටවත්ම ධර්ම යුද්ධය කියන්නේ මොකක්ද කියලා කියන්න ඕනේ නැහැ කියන එක. මොකද ඒ තරමට මේ චිත්‍රපටයේ මීට අවුරුදු කීපයකට පෙර හරි ජනප්‍රියතාවයට පත්වෙච්ච චිත්‍රපටයක්. පවුල් පිටින් වැළඳගත් චිත්‍රපටයක්. එකම අඩුවකට තියෙන්නේ මේ චිත්‍රපටියේ අද මට මගේ ළඟ ජැක්සන් අයියා නෑ. ඒ අරුණකොට අනිත් ඔක්කොමලා ඉන්නවා. විශේෂයෙන් අලුත් කට්ටියත් එකතු වෙලා ඉන්නවා. ඉතින් ස්ක්‍රිප්ට් එක හොඳයි. තව කුතුහලය වැඩි වෙච්ච ස්ක්‍රිප්ට් එකක් හම්බෙලා තියෙන්නේ. ඉතින් මම හිතනවා අනාගතයේදී ධර්ම යුද්ධයේ දෙකත් ඕගලන්ට ඒ විදිහටම රස විඳින්න පුළුවන් වේවි. ධර්ම යුද්ධය දෙක චිත්‍රපටය මම දන්නවා ප්‍රේක්ෂකාගාරය ආදරෙන් වැළඳ ගනේවි. මොකද මේ කතා රටාව පිළිබඳව සහ මේ වෘතාන්තය පිළිබඳව ඔවුන් දැනුවත්. හැබැයි මට ප්‍රේක්ෂකාගාරයට එක දෙයක් කියන්න තියෙනවා. දැන් ඕගොල්ලෝ ඉන්න තැනම තමයි අපිත් හිටියේ චිත්‍රපටය හරහා. හැබැයි මේ දෙවනි නිර්මාණය කරද්දි මගෙන් අහනකොට මොකද්ද මේකට ඔයාගේ දායකත්වය දෙන්නේ කොහොමද කියලා මම කොහොමද ඉස්සරලා පිටපත පෙන්නන්න කියලා. ඊට පස්සේ මම ඒක බැලුවහම මටවත් හිතා ගන්න බැරි වුණා. ඇත්තටම
දෙවෙනි කොටසක් තියෙනව නේද කියලා. දෙවෙනි කොටසකුත් තියෙනවා. ඒ කියන්නේ ඒක හරිම ලස්සනයි. හරිම ලස්සන රචනාවක්. හරිම ලස්සනට තමන්ගේ දරුවා හිමි වුණ දෙමව්පියන් දෙදෙනෙක්ගේ ඛේදවාචකයේ තුල තියෙනවා. ඉතින් මම ආරාධනා කරනවා ප්‍රේක්ෂකාගාරයට ධර්ම යුද්ධ 1 වගේ ධර්ම යුද්ධ 2ක් ඉතාම සාර්ථක නිර්මාණයක් බාටපත් වේවි. එන්න. අපිත් හොයාගෙන යන මේ මාවත ඔබටත් දකින්න සලස්සන්න. ධර්ම යුද්ධය කියලා කියන්නේ ඇත්තටම අපි ඉතින් හොඳම චරිතය. මොකද මං හැමදාම කියන්නේ මට අභියෝගයක් සම්මාන වල 5ක් තිබුණා. ඒ සම්මාන වල 5ම නොමිනේට් වුණා. ඉතින් ඒ සම්මාන වල 4කම මට හොඳම සහාය නළුව ලැබුණා. ඉතින් මේ තියෙන චරිතෙ මම දන්නේ ඒක ෆොටෝ කරගන්න බෑ. ඉතින් මේක දැන් මට අභියෝගයක්. දැන් මච්චර සම්මානගත චරිත දැන් මේක මම මොනවද කරන්න කියලා මම දන්නේ මේ පිටවට කොහොම පරාසයක තියෙයිද කියලා. නමුත් මගේ උපරිම කරනවා. ඉතින් ජැක්සන් අයියා නැති එක දුකක්. අධ්‍යක්ෂක ඉන්දියානු අධ්‍යක්ෂ රවි චයියාර් නැති එක දුකක්. ඉතින් ඒ ආදව නමුත් අරුණ ජයවර්ධන කියන්නේ ඉතින් සිරසෙන් උපන් වැඩ කරපු කෙනෙක් හොඳ දෙයක් කරයි කියලා හිතනවා. ඉතින් මම හොඳ නළුලියෝ හොඳ සෙට් එකක් ඉන්න නිසා මම බය නැහැ. ඉතින් මම හිතනවා සිරස ආයතනයේ ඉතින් මේකේ අපිට යටිතල පහසුකම් හරියට ලබා දීලා අපි ඔකට දායි කියලා මම බොහොම සන්තෝෂයි. සිංහල සිනමා හොඳින් ඉන්නවනම් මේ කතාව විතරක් මම කියලා මම නවත්තනවා. 1969 ආත්ම පූජා ගාමිණී පොන්සේක ඩබල් චරිත කරා රොබින් තම්පෝ කරේ. ඊට පස්සේ සිංහල චිත්‍රපටයක් ලංකාවේ දෙමළ අධ්‍යක්ෂකවරයෙක් කරේ නැහැ සර්. එතකොට ඔය රවි චයියාර්ගේ නමින් තමයි දෙමළ අධ්‍යක්ෂකවරයෙක් ආවේ. ඒ නිසා ඉතින් සිරසට බොහොම හිස නමනවා. නැවතී වැඩ කටයුත්ත. ඔව් රවි චයියාර් පටන් ගත්ත වැඩේ දිගටම කරගෙන යන නිසා ඔවුන්ට ස්තුතියි. අපි මෙහෙමයි ඔය බයිලා මොනවා ගවත් කවුන අපි සැවුවේ අපි දන්නේ නැහැ කවදා මේක රිලීස් වෙයිද කියලා. රිලීස් එකේදී අපි හම්බෙමු මොනවද වෙන්නේ කියලා. Thank you. අයිබෝවන් සන්තෝෂයි. ඉතින් ධර්ම යුද්ධයේ දෙවෙනි කොටසට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. පළවෙනි කොටසේ ජැක්සන් අයියාගේ ඔෆිස් එකේ වැඩ කරපු පාලිත කැරක්ටරේ තමයි මම නිරූපණය කරේ. ඉතින් මේකෙත් මේ නිර්මාණයට අවස්ථාව හම්බුණා. ඉතින් සුබවතනවා නව අධ්‍යක්ෂකවරයා වන අනුර ජයවර්ධනයට ඒ වගේම සීලුම ක්‍රූ එකට ජයන් ජයවා කියලා ස්තුතියි. මට මේ නිර්මාණයටත් මේ අවස්ථාව ලබා දුන්නට බොහොම ස්තුතියි කැපිටල් මහරජා ආයතනය සහ සීලුම දෙනා. ධර්ම යුද්ධය කියන්නේ මම දන්නේ ලංකාවේ සිනමා අපේක්ෂකයින් බොහොම ආදරෙන් වැළඳගත්තු චිත්‍රපටයක්. ඉතින් ඒ වගේම මේ ධර්ම යුද්ධයේ පළවෙනි චිත්‍රපටයේ වැඩ කරපු අධ්‍යක්ෂකවරයාගේ නම් බොහෝ ශිල්පීන් ඉන්දියානු ශිල්පීන්. ඉතින් මේ ධර්ම යුද්ධ 2 චිත්‍රපටය අපේ අවස්ථාවක් ලැබිලා තියෙනවා ශ්‍රී ලාංකික අපිට මේ චිත්‍රපටිය නිර්මාණය කරන්න. ඉතින් අපිට හොඳ ටීම් එකක් ඉන්නවා සහ හොඳ සම්මානීය නළුනිලි පිරිසක් ඉන්නවා. ඉතින් මම විශ්වාස කරනවා පළවෙනි කොටසට වඩා හොඳින් දෙවෙනි කොටස නිර්මාණය කරන්න පුළුවන් වෙයි කියලා. හොඳයි. ඉතින් අද ඔයගොල්ලෝ බැලුවේ ධර්ම යුද්ධ 2 මුහුරත් වල පැවැත්වෙච්ච විදිය. ෆිල්ම් එක ඉක්මනට ඔයගලන්ට බලා ගන්න පුළුවන්. ඔයගොල්ලෝ හැමෝටම ආරාධනා කරලා එකතු වෙලා ඉන්න කියලා ධර්ම යුද්ධ 2ත් එක්ක. මේ වගේ ෆිල්ම් ගැන අලුත් විස්තර අලුත් තොරතුරු ඔක්කොම දැනගන්න ඔයගොල්ලෝ දැම්ම subscribe කරන්න Nexus TV. අපිත් එක්ක එකතු වෙලා ඉන්න.